හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. අදත් අපි පොඩි මාකට් අප්ඩේට් එකක් බලමු. රයිට්. ඉතින් මම දැන් ඉන්නේ BTC chart එකේ. BTC chart එක ඉතින් මුලින්ම කියන්න ඕනේ ඉතින් මේ ඩම්ප් එක ගැන දැන් හැමෝම දන්නවා ඉතින් නේද ඉතින් මේක ට්‍රම්ප්ගේ ස්පීච් එකත් එක්ක ආවා. නමුත් මේ හරිය පල්ලෙහාට මේ තනිකර මැනිපුලේෂන් එකක් වුණා කියන එක දැන් අපි හැමෝම දන්න දෙයක් රයිට්. ඒකෙන් 19 බිලියන් ට්‍රේඩර්ස්ලා 19 බිලියන් ලික්විඩේට් වෙලා තිබුණා ට්‍රේඩර්ස්ලාගේ. ඉතින් ඒ දේවල් එක්ක අපි බලමු මොකද්ද මාකට් එකට අලුතෙන් වෙන්න පුළුවන් කියලා රයිට්. ඉතින් දැන් ඔක්කොටම කලින් එන්ට්‍රීස් ගන්න කලින් ඔයාලා දන්න දෙයක් තමයි මේ වගේ ඩම්ප් එකක් ගියාට පස්සේ මාකට් එක පොඩ්ඩක් කූල් ඩවුන් වෙන්න දෙන්න ඕනේ රයිට්. ඉතින් අපි බලමු මේක 4 hours වගේ දාගෙන බැලුවම ඔයාලට පේනවා මේ හොඳ කොන්සල්ටේෂන් එකක් යනවා මෙතන රයිට්. හොඳ කොන්සල්ටේෂන් එකක් යනවා. මේ කොන්සල්ටේෂන් එකෙන් පස්සේ මාකට් එක අප් වෙන්න තියෙන සම්භාවිතාවය වැඩි රයිට්. අප් වෙන්න තියෙන සම්භාවිතාවය වැඩි. ඒකට හේතුව තමයි මාකට් එකේ දැන් ලොකු වොලියුම් එකක් රැඳෙන්නේ නැහැ. එතකොට පොඩි වොලියුම් එකක් මාකට් එකට ආපු ගම මේ මාකට් එක ටක් ගාලා මෙහෙම අප් වෙන්න බලනවා. නේද? ඒ වගේම තමයි දැන් මේ වගේ ලොකු වීක්ස් හදවුවට පස්සේ අපි හැමෝම දන්න දෙයක් තමයි මේ වීක් එක රීටෙස්ට් කරන්න මාකට් එක ආපහු පොඩි ඩ්‍රොප් එකක් වෙන්න පුළුවන්. හැබැයි මේක මේ ලොකු වීක් එකක් හින්දා තමයි මේකෙන් හාෆ් වගේ තමයි මම නම් හිතන්නේ රීටෙස්ට් කරයි කියලා. හාෆ් වගේ රීසෙට් කරන්න ඉඩක් තියෙනවා. රයිට්. ඉතින් හැම දෙයකටම කලින් මාකට් එක පොඩ්ඩක් කූල් ඩවුන් වෙනකන් ඉන්න ඕනේ. BTC එක වුණත් මම කැමති හැබැයි BTC එක මේ ලෙවල් එකේ කන්සල්ටේෂන් එකක් යනවා නම් ඒකට හේතුව තමයි දැන් වෙන්න ඕනේ BTC එක මේ හරිය මෙහෙම කන්සල්ටේෂන් එක යන ගම ඕල්ඩ් කොයින් අප් වෙන්න ඕනේ. රයිට්. දැන් හැම සර්කල් එකකම BTC එක අප් මොමන්ට් එකක් ගිහිල්ලා BTC එක ලොකු අප් මොමන්ට් එකක් යනවා. රයිට්. BTC එක ලොකු අප් මොමන්ට් එකක් ගිහිල්ලා BTC එක ඩ්‍රොප් වෙනවා. රයිට්. එතකොට ඕල්ඩ් කොයින් යන්නේ පොඩි අප් මොමන්ට් එකක්. රයිට්. ඊට පස්සේ මේක BTC එක ඩ්‍රොප් වුණාට පස්සේ BTC කන්සල්ටේෂන් වෙන්න පටන් ගන්නවා. කන්සල්ටේට් එකක් යනවා. නේද? ඊට පස්සේ අන්න ඒ වෙලාවට තමයි BTC එක ඩ්‍රොප් කරන මේ කට්ටියක් වෙලා ටිකක් ඩ්‍රොප් වෙලා BTC එක මෙහෙම කන්සල්ටේෂන් එකක් යන වෙලාවට තමයි ඕල්ඩ් කොයින් එක මෙහෙම දිගට අප් වෙන්න පටන් ගන්න. හැබැයි මේ සර්කල් එකේ පොඩ්ඩක් මාකට් සෙන්ටිමන්ට් එක පොඩ්ඩක් වෙනස් වෙලා තිබේ. කියන්නේ කලින් හැම බුල් සර්කල් එකකම මාකට් එක ටිකක් අප් වෙනවා. ආයෙ 30% විතර වගේ ඩ්‍රොප් වෙනවා. ආයෙ අප් වෙනවා. ආයෙ 30% විතර වගේ ඩ්‍රොප් වෙනවා. රයිට්. ආයෙ අප් වෙනවා. ආයෙ 30% විතර වගේ ඩ්‍රොප් වෙනවා. එහෙම තමයි කලින් හැම සයිකල් එකකම ගියේ. නමුත් මේ සයිකල් එකේ මාකට් එක දිගට අප් වුණා. අප් වෙලා ලොකු ඩම්ප් එකක් ආවා. නේද? ඉතින් මේ දේවල් එක්ක මාකට් එක දැන් මෙතන කූල් ඩවුන් වෙන්න දෙන්න ඕනේ. කූල් ඩවුන් වෙනකොට මම කැමති ඕල්ඩ් කොයින් එක මෙහෙම අප් වෙනවා නම්. රයිට්. ඕල්ඩ් කොයින් එක දැන් මෙහෙම ඩ්‍රොප් වෙලානේ තියෙන්නේ. ඕල්ඩ් කොයින් එක මෙහෙම අප් වෙනවා නම් මම හරි කැමතියි. රයිට්. ඊට පස්සේ ඕල්ඩ් කොයින් ඕල් ටයිම් හයි එක ටාගට් ඇචීව් කරනකොට අපිට මේකෙන් හොඳ ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන්. නේද? BTC එක මේ ලෙවල් එකේ කන්සල්ටේෂන් එකක් ගිහිල්ලා ඕල්ඩ් කොයින් අප් වෙනවා කියන්නේ අපිට හොඳයි. තව දෙයක් තමයි දැන් මේ ලොකු ඩම්ප් එකත් එක්ක ගොඩක් ට්‍රේඩර්ස්ලා ඕල්ඩ් කොයින් වලින් අයින් වෙනවා. ඒ කියන්නේ ඕල්ඩ් කොයින් වලට බය වෙනවා. ඒ කියන්නේ මාකට් එක දැන් ෆ්ලෂ් අවුට් වෙලානේ තියෙන්නේ. ෆ්ලෂ් අවුට් වෙනවා කියලා කියන්නේ ඕල්ඩ් කොයින් එකේ ඉන්න වීක් හෑන්ඩ්ස්. වීක් හෑන්ඩ්ස් හැමෝම මාකට් එකෙන් අයින් වෙනවා රයිට්. අයින් වෙලා තමයි මාකට් එකේ යාලේ ගමන යන්නේ. කියන්නේ මාකට් එකට අවශ්‍ය සල්ලි යාලේ අරගත්තට පස්සේ කොයින්ස් ඔක්කොම අප් වෙන්න පටන් ගන්නවා. දැන් මේ වගේ සිනාරියෝ එකක් තමයි වෙලා තියෙන්නේ. කියන්නේ වීක් හෑන්ඩ් ඔක්කොම ෆ්ලෂ් අවුට් වෙලා තියෙන්නේ මාකට් එකකින් නේද? එහෙම වුණාට පස්සේ අපිට වුණත් හොඳයි. මොකද ඊට පස්සේ ඕල්ඩ් කොයින් වලට පොඩි වොලියුම් එකක් ආවත් මාකට් එක ටක් ගාලා අප් වෙනවා. ඒද මාකට් වල වොලියුම්ස් නැහැනේ. කියන්නේ මේවා ඕල්ඩ් කොයින් ට්‍රේඩ් කරන්න කට්ටිය බයයි. ඒ කියන්නේ මේ වගේ ෆ්ලෂ් අවුට් එකක් ආවොත් ආපහු මේ වගේ ඩ්‍රොප් එකක් ආවොත් ඒ කට්ටියට සර්වයිව් කරන්න බැරි වෙන හින්දා ඒ කට්ටිය බයයි. දැන් ඔයාලා නිකමට බලන්නකො මෙතන සාමාන්‍යයෙන් ඇවරේජ් එක බැලුවොත් එහෙම මෙතන 50% වගේ ඩ්‍රොප් එකක් තියෙනවනේ. ඒ 50% වගේ ඩ්‍රොප් එකත් 50% වඩා තියෙනවනේ. මෙතන මට මතක විදිහට ඉන්න අපි මේක අයින් කරගමු. වොලියුම් එක අයින් කරගෙන බලමුකෝ. මේ බලන්න. මේ ඩ්‍රොප් එක 60% තියෙනවනේ. එතකොට මේ වගේ ඩ්‍රොප් එකක් විනාඩි 3ක වගේ කැන්ඩල් එකකින් එනකොට ගොඩක් ට්‍රේඩර්ස්ලාට සර්වයිව් කරන්න අමාරුයි. ගොඩක් ට්‍රේඩර්ස් කියන්නේ ඉතින් මගෙත් ඔයාලා දන්නවා
එන්ට්‍රිස් 14ක් තිබුණා. මම උදේ බලනකොට එන්ට්‍රිස් 14ම ලික්විඩේට් වෙලා තිබුණේ. ඉතින් ඒක අර මට වුණත් ඒක බේරන්න බෑ. මොකද මම වුණත් මෙච්චර දෙයක් බලාපොරොත්තු වෙන්නේ නෑනේ. ඔයාලට මතක ඇති මම BTC එකේ කතා කරා right. BTC එකේ කතා කරා පොඩ්ඩක් මේක 4 hours කින් daily දාගෙන මම ඔයාලට පෙන්නන්නම්. BTC එකේ මම කතා කරා ඔයාලට right. ඔයාලත් එක්ක මම කතා කරා මාකට් එක මෙතෙන්ට all time high එක ටච් කරලා මාකට් එක ඩ්‍රොප් වෙයි කියලා. හැබැයි මම ඔයාලට කිව්වා ඩ්‍රොප් වෙලා මේ වගේ ලෙවල් එකකට එයි. මේ තියෙන මම ඇඳගත්ත එක මේ වගේ ලෙවල් එකකට එයි. නමුත් මෙන්න මේ තියෙන රෙඩ් ලයින් එක මෙන්න මේ තියෙන රෙසිස්ටන්ට් ලයින් එක බ්‍රේක් කරොත් මේ පහළ තියෙන මෙතන ලක්ෂ්‍ය ලයින් එකට නේද මේ 100,000 වල ටච් කරන්න තියෙන ඉඩකඩ බොහෝම වැඩි කියන එක මම ඔයාලට කිව්වා. ඒ කියන්නේ ඊට පස්සේ පහුවෙනිදා තමයි මම මේක වීඩියෝ එක මම ඔයාලට කලින් වීඩියෝ එක කරේ මම හිතන්නේ 10 වෙනිදා 11 වෙනිදා මම කිව්ව විදිහට මාකට් එක මෙතන ඩ්‍රොප් වුණා. හැබැයි මම වුණා මේ මාකට් එක මෙච්චර ලොකු ඩ්‍රොප් එකක් එක විනාඩි 5කින් විනාඩි 10ක කැන්ඩල් එකකින් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ කියන්නේ මාකට් එක මෙහෙම කොන්සොලිඩේෂන් එකක් ඇවිල්ලා ඊට පස්සේ තමයි මාකට් එක ඩ්‍රොප් වෙයි කියන එක මම කොන්සොලිඩේෂන් එකක් එක්ක මාකට් එක ඩ්‍රොප් වෙයි කියන එක තමයි මේ ලෙවල් එකට මම එක්ස්පෙක්ට් කරේ. right. හැබැයි ඒක ඊට වඩා ඉක්මනට කවුද ට්‍රම්ප්ගේ පිච්චත් එක්ක එයාගේ ට්‍රැරිෆ් ප්‍රශ්නෙත් එක්ක මාකට් එක ඩ්‍රොප් වුණා. හැබැයි ඉතින් මේ මාකට් එක මේ ටික සම්පූර්ණයෙන්ම මැනිපියුලේෂන් එකක්. මේ ටික සම්පූර්ණයෙන්ම මැනිපියුලේෂන් එකක්. ඒ කියන්නේ අපි හැමෝම දන්න දෙයක්. නේද? ඒ කියන්නේ දැන් තව දෙයක් තමයි අනිත් හැම කොයින් එකකටම දැන් ඩිස්කවුන්ට් ප්‍රයිස් එකක් ඇවිල්ලා තිබ්බේ. ඒ ඩිස්කවුන්ට් ප්‍රයිස් එකක් තමයි ඇවිල්ලා තිබෙන්නේ. ඔයාලට ඕල්ඩ් කොයින් ස්පොට් පෝර්ට්ෆෝලියෝ එකකට බයි කරනවා නම් ලොන්ග් ටර්ම් පෝර්ට්ෆෝලියෝ එකකට බයි කරනවා නම් හෝල්ඩ් කරන්න හොඳ අවස්ථාවක් වුණා ඒක නේද? ඒ වගේම තමයි අනිත් දේ දැන් අපි බලන්න ඕනේ අපේ ලොස් එක කවර් කරගන්න. ඒ කියන්නේ ඇත්තටම ලොස් එකක් වුණානේ. මේ ලොස් එක කවර් කරගන්න කොච්චර ට්‍රේඩ්ස් ප්‍රමාණයක් කරන්නද කියන්නේ මගේ සම්පූර්ණ කැපිටල් එකේ වා හිතන්නකෝ. ඔය කැපිටල් එකක් තිබ්බා කියලා. රයිට්. මේකෙන් 20% මගේ ලික්විඩේට් වෙලා ගියා. තිබ්බ ට්‍රේඩ්ස් 14ට එතන 14%. ඊට පස්සේ එතන ඕඩර්ස් කීපයක ලිමිට් ඕඩර්ස් තිබ්බා. ඕඩර්ස් මම හිතන්නේ 6ක හෝ 7ක තිබ්බා. මම හරියට බැලුවේ නැහැ මොකද ඒකත් මයින්ඩ්සෙට් එකට අවුල් වෙනවනේ. කියන්නේ අපේ මයින්ඩ්සෙට් එක අවුල් වෙනවා මේවා දැක්කට පස්සේ. කියන්නේ මෙච්චර ප්‍රමාණයක් ගිහිල්ලා තියෙනවා කියලා දැක්කට පස්සේ අවුරුදු ගාණක් ට්‍රේඩ් කරන කෙනෙක්ගේ වුණ මයින්ඩ්සෙට් එක අවුල් වෙනවා. ඉතින් මම හරියටම ඩොලර්ස් කීයක්ද කියලා බැලුවේ නැහැ. normally 20% වගේ මගේ wallet එකෙමුත් ලික්විඩේට් වෙලා ගියා. ඉතින් මේ 20% ආපහු අපිට රිකවර් කරගන්න කොච්චර කාලයක් යනවද කියන එක වුණත් බලන්න ඕනේ. ඒකයි මම වීඩියෝ එකක් දාන්න උනත් පරක්කුනේ. ඉතින් මේ 20% අපිට රිකවර් කරගන්න මේකට රෙවෙන්ස් ට්‍රේඩින් කරන්න බෑ right. රෙවෙන්ස් ට්‍රේඩින් කරන්න බෑ. රෙවෙන්ස් ට්‍රේඩින් කරන්න කියන්නේ අපේ ඊළඟට තියෙන සල්ලි ටික අපි නැති කරගන්න දෙයක් තමයි කරන්නේ. කියන්නේ අපිට මෙච්චර ගාණක් ලොස් වුණා. මෙච්චර ගාණක් ලොස් වුණා. ඒ ලොස් වුණ එක මම කවර් කරන්න ඕනේ. දවසින් කවර් කරන්න ඕනේ. දවස් දෙකකින් කවර් කරන්න ඕනේ කියලා. එහෙම කරන්න බෑ right. එතකොට ඒක රෙවෙන්ස් ට්‍රේඩින් වෙනවා. ඒකත් එක්ක අපේ තියෙන කැපිටල් එක තවත් රිස්ක් එකකට තමයි අපි ඇදලා දාන්නේ. ඉතින් මම ඒකත් එක්ක බැලුවා කොච්චර කාලයක් යනවද කියලා මේ 20% ඒ කියන්නේ කැපිටල් එකෙන් 20% කියන්නේ ලොකු මුදල් ප්‍රමාණයක් නේ. right. ඒක කවර් කරගන්න කොච්චර කාලයක් යනවද කියන එක මම බැලුවා. ඉතින් ඒකත් එක්ක තව දෙයක් තමයි ඒකත් එක්ක තියෙන තව දෙයක් තමයි ඉතින් මේ වගේ එන්ට්‍රීස් කියන සාමාන්‍ය මාස 3ක් විතර යනකම් මාස 3ක් විතර වගේ ගිහිල්ලා කියන්නේ මාසෙකට එන්ට්‍රීස් 15ක් අපි ක්ලෝස් කරා කියලා හිතන්නකෝ. මාසෙකට එන්ට්‍රීස් 15ක් ක්ලෝස් කරත් අපි ඇවරේජ් 10ක් කියලා ගමුකෝ. ඇවරේජ් 10ක් ක්ලෝස් කරා. රයිට්. මේ එන්ට්‍රීස් 10ම අපි එකක් 20% වගේ කියන එකකින් ක්ලෝස් කරනවා. රයිට්. එතකොට අපි මේකට දාන්නේ 1%. එහෙනම් අපි කැපිටල් එකෙන් 1%. ඒතර කැපිටල් එකෙන් 1% එක ට්‍රේඩ් එකකට දාපුවම ට්‍රේඩ් 10ක් එක ට්‍රේඩ් එකකට 20% ආවේ 25% ආවා කියලා හිතන්නකෝ. එතකොට එක ට්‍රේඩ් එක ප්‍රොෆිට් එක වෙන්නේ ටෝටල් කැපිටල් එකේ 0.25 right. 0.25 තමයි එක ට්‍රේඩ් එකකින් කැපිටල් එක ග්‍රෝ වෙන්නේ. ඒතර මේ වගේ ට්‍රේඩ් කීයක් ඕනේද තව 1% වෙන්න? ඒ කියන්නේ 1% අපේ හැදෙන්න ට්‍රේඩ්ස් 4ක් ඕනේ right. ඒ ට්‍රේඩ්ස් 4ක ප්‍රොෆිට් එක ගත්තොත් තමයි අපේ 1% හැදෙන්නේ. එතකොට අපි 20% වෙන්න කොච්චර ට්‍රේඩ් ප්‍රමාණයක් ක්ලෝස් කරන්න ඕනේද?
20 වැඩි කිරීම 4 ට්‍රේඩ් 80ක් ක්ලෝස් කරන්න ඕනේ රයිට්. එතකොට මේ ට්‍රේඩ් 80ක් කරන්න අපි සාමාන්‍යයෙන් මාසෙකට ට්‍රේඩ් 10ක් ක්ලෝස් කරවුවොත් අපිට සාමාන්‍යයෙන් මාස 5ක් වගේ යනවා. නමුත් මේක අපි ලෝමනේ ගත්තේ. එතකොට අපි සාමාන්‍යයෙන් මාසෙකට ට්‍රේඩ් 15ක් විතර ක්ලෝස් කරන වෙලාවල් තියෙනවා. රයිට්. එහෙන් බැලුවොත් අපිට මාස 4ක් මාස 3ක් වගේ ඇතුළත අපේ කැපිටල් එක රිකවර් කරගන්න පුළුවන්. රයිට්. ඉතින් මේ දේවල් ටික තමයි මම මේ දවස් ටිකේ ප්ලෑන් කරේ. මේ දේවල් ටිකම තමයි මම මේ දවස් ටිකේ ප්ලෑන් කරේ. ඉතින් මේ දේවල් ටිකත් එක්ක මම ඉස්සරහට යන්න හිතනවා. මේ වගේ මම අලුත් එන්ට්‍රි එකකට එන්ටර් වුණා. LTC එකේ කියන්නේ අපි දැන් ප්‍රොෆිට් ගන්න පටන් ගන්න ඕනේනේ. ලයිට් කොයින් එකේ මම අලුත් ට්‍රේඩ් එකකට එන්ටර් වුණා. මගේ එන්ට්‍රි එක නම් තියෙන්නේ ටිකක් පල්ලෙහින් තියෙන්නේ. මට මතක විදිහට මගේ එන්ට්‍රි එක තියෙන්නේ මේ ලෙවල් එකේ. 90 87 හෝ 90 ලෙවල් එකේ තියෙන්නේ. රයිට්. මේ වගේ ලෙවල් එකකින් තමයි තියෙන්නේ. දැනටත් ප්‍රොෆිට් එක මම හිතන්නේ 20කට වගේ ආසන්න ප්‍රමාණයක ප්‍රොෆිට් එකක් තියෙනවා. මම කොහොමද මෙතන 100 ලෙවල් එක ටච් කරනකොට වගේ ප්‍රොෆිට් ගන්න කන්සිඩර් කරනවා. ඒකට හේතුව දැන් අපි අපේ වොලට් අපේ කැපිටල් එකෙන් මුදල් ප්‍රමාණයක් ලොස් වෙලා අපි අලුත් ට්‍රේඩ් එකකට එන්න වෙන්නේ නැතු. ඒ කියන්නේ අපි ප්‍රොෆිට් ගන්නෙ නැතුව අපි බලා ඉන්නවා කියන්නේ අපේ මෙන්ටැලිටි එක රිකවර් වෙන්න පටන් ගන්නෑ රයිට්. ඒ රිකවර් වෙන එකත් එක්ක රිකවර් වෙන්නත් එක්ක තමයි අපි පොඩි ප්‍රොෆිට් රේෂියෝ එකකින් උනත් ට්‍රේඩ් එකකට එන්න වෙන එක තමයි හොඳම දේ. එහෙමයි කියලා රෙවෙන්ස් ට්‍රේඩින් කරන්නේ රෙවෙන්ස් ට්‍රේඩින් කරන්නේ මේ ටික ඔළුවේ තියාගන්න. ඉතින් ඔයාලට දිග ගමනක් යන්න ඕන. රයිට්. ඉතින් chart ටික දිහා බැලුවොත් chart ටික ඔක්කොම move වෙන එකම විදිහකට ඔයාලට පේනවා. ලොකු ඩම්ප් එකක් ගියා. V shape recovery එකක් ආවා. ආයේ මේ වීක් එක රීටෙස්ට් කරන්න පහළට එන්න තියෙන අවස්ථාව වැඩි. හරි. එතකොට අපි ඊළඟ ට්‍රේඩ්ස් ගැන අපි කන්සිඩර් කරන්න ඕනේ කොහොමද? ඒ කියන්නේ මේකේ V shape recovery එක ගිහිල්ලා ආපහු මේ වීක් එක ටච් කරන්න එන අවස්ථාවේ තමයි අපි එන්ට්‍රීස් ගන්න කන්සිඩර් කරන්න ඕන. මේකේ ලොකු වීක්ස් නිසා මෙච්චර පහළට එන්නේ නැති වෙයි මාකට් එක. මගේ නම් මම මෙහෙම හිතන්නේ මෙච්චර පහළට එයි කියලා. නමුත් මේකේ half වගේවත් එනකොට අපි එන්ට්‍රි එකක් හයි ස්ටාර්ට් පොසිෂන් එකක් අපි ගන්න පුළුවන් නම් හොඳයි කියන එක තමයි මගේ දැනට අදහස. බලමු ඉතින් ඉස්සරහට මොකද වෙන්නේ කියලා. කොහොමද මේ සතියේ මාකට් එක කූල් ඩවුන් වෙන්න දෙන එක තමයි හොඳ බලන්න. මේ හැම chart එකම එකම විදිහට move වෙන්නේ right. එකම විදිහට move වෙන්නේ. දැන් මේක පවර්ස් වගේ දාගෙන බලුවොත් මෙතන ලස්සන consolidation එකක් යනවා. ඉතින් මේ consolidation එකත් එක්ක මෙතනින්ම මෙහෙම අප් වෙන්න පුළුවන්. අප් නැත් ඔයාලට පේනවා දැන්. අප් නැත් ඔයාලට පේනවා මේක මම මේ හැමදාම කියන්න උත්සාහ කරන දෙයක්. ඔයාලා බලන්න දැන් මෙතන ඉඳලා ගත්තාම මෙතන ඉඳලා මෙහෙම ගත්තාම මෙතන ට්‍රෙන්ඩ් ලයින් එකක් එනවා right. මේක රෙසිස්ටන්ට් එකක් විදිහට වැඩ කරන්න පුළුවන්. මේක ගොඩාක් වෙලාවට මෙතෙන් ආපුවම මාකට් එක ආයේ මෙතෙන් ආපුවම රිජෙක්ට් වෙන්න උත්සාහ කරනවා වැඩි. right. එහෙමයි කියලා අපි මෙතනින් මෙහෙම එකපාරට එන්ට්‍රි එකට එන්න වෙලා බලන්න ඉන්නේ නේද? ඒ කියන්නේ මේ ඩම්ප් එක ආපහු රීටෙස්ට් කරන්න ඉන්න පුළුවන්. ඉතින් රීටෙස්ට් කරන්න ඉන්න වෙන වෙලාවේ තමයි මාකට් එකේ බොටම් එකක් කැච් කරගන්න try කරන්න ඕන. හරි. මොනවා හරි ප්‍රශ්න ගැටලු තියෙනවා නම් මට කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. මොනවා හරි කතා කරන්න තියෙනවා නම් දැනගන්න තියෙනවා නම් මට ටෙලිග්‍රෑම් මැසේජ් එකක් දාන්න. මට ටෙලිග්‍රෑම් මගේ ලින්ක් එක දාලා තියෙනවා. මොනවා හරි මැසේජ් තියෙනවා නම් මට ටෙලිග්‍රෑම් එකෙන් දාන්න. එහෙනම් හැමෝටම සුබ දවසක්.